මම කියන්නේ විශේෂයෙන්ම අද දවසේ අපි කතා කරන්නේ දූෂණ විරෝධී පනත ගැන. දූෂණ විරෝධී පනත මේ රටේ ක්‍රියාත්මක වුණේ මහජන අභිලාෂයේ වුණේම දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම. අද දවසේ වැදගත් දේ තමයි අපේ රටේ ගුවන් සේවයට ගුවන් බල ඇණියට එයාබස් 330 200 නව ගුවන් යානයක් එකතු කරනවා. එතකොට ඒ ගුවන් බස් යානය අද ලංකාවට ආවා. දයාසිරි ජයසේකර අපේ മന്ത്രിතුමාත් මමත් පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් හිටියා. අපි කතා කරා කාලයක් එයාබස් ගනුදෙනුව ගැන. එතකොට ඒක මේ අද කතා කරන දූෂණ විරෝධී පනතට අදාළ කාරණාවක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගත්ත ගනුදෙනුව. මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න තිබිච්ච කෝ කමිටුව කතානායකගේ ගෙදර රැස් වෙලා එයාබස් ගනුදෙනුව යට කරපු ආකාරය. එතකොට එයාබස් 21යි අපිට තිබුණේ කුලියට. එදා ඔබත් මම මේ පාර්ලිමේන්තුවේ එයාබස් ගනුදෙනුව කතා කරනකොට කපිල චන්ද්‍රසේනලා ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කැටියට ගහපු ගැහිලි රාජපක්ෂ පවුලේ ඒ ගනුදෙනුව පරීක්ෂාවට ලක් වෙන්න ඕන. අපි පරීක්ෂාවට ලක් වෙන මිනිස්සු. අපි මේ රටේ ජනතාව තුළ පරීක්ෂාවට ලක් වෙනවා. අධිකරණය තුළ පරීක්ෂාවට ලක් වෙනවා. පාර්ලිමේන්තුව තුළ පරීක්ෂාවට ලක් වෙනවා. අපේ පක්ෂය තුළ පරීක්ෂාවට ලක් වෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒක පිළිගන්නවා. කිසි ගැටලුවක් නැහැ. දැන් ඒවා කිව්වනේ ලැයිස්තුවක් විදියක් ක්‍රමයක්. හරි. ඒ ක්‍රමයට නෙමෙයි නම් ඒක බලාගම අධිකරණෙ. CID එකට කැඳවලා තියනවා කිව්වනේ. CID එකට යන්න. ඔයාගේ කට උත්තරේ දෙන්න. ඊට පස්සේ අපේ පැත්තෙනුත් අපි කට උත්තර දෙන්නම්. අධිකරණෙදි හම්බෙමු. සාකච්ඡා කරමු. හැබැයි දයාසිරි මෙතඩ් එකට පස්සේ අකුල ගන්න තහනම්. පස්සේ අකිලිලි තහනම්. ñaru ගන්න එපා. කෙන්දිරි ගන්න එපා. පස්සේ කෙන්දිරි ගන්න එපා. ඒක එහෙමයි කියලා මෙහෙමයි කියලා අහමයි කියලා මෙහෙමයි කියලා ඒ කියන්නේ. දැන් හුඟක් ඒවා තියෙනවා එහෙම. දැන් අපි දන්න හුඟක් තියෙන යගේ ආයි පස්සට රිවර්ස් ගහන ඒවා. මොකද ඒකට හේතුව දන්නවද? මේගොල්ලොන්ට මහ ජනතාව මහ පොළොවේ සංවිධානය කරන්න බෑ. ජනතාවගේ කැමැත්තක් නැහැ. දැන් දවස ගානේ සතිය ගානේ අර පච වාහිනී ටිකක් තියෙනවා දෙකක් තුනක්. ඒක අල්ලගෙන හදනවා මාතෘකාවක්. හාල් නැහැ කියලා හදනවා, පොල් නැහැ කියලා හදනවා, ලුණු නැහැ කියලා හදනවා, සීනි නැහැ කියලා හදනවා. නැත්තම් මොකක් හරි මවලා හරි හදනවා. සතියකට එකක්. ඇවිල්ලා මේකද කියලා මොන හරි කියාගන්න එපා. අපිට එහෙම නෙමෙයි මූලාසනාට මන්ත්‍රීතුමනි. වැඩ තියෙනවා. අපේ අමාත්‍යාංශ වල වැඩ තියෙනවා. මේගොල්ලෝ කප්පරක් ගහපු හොරකම් හොයන්න තියෙනවා. ලේසි නෑ. මම අද මේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපි මේ වාර්තාව එහෙම් පිටින්ම මිනරල් සම්බන්ධයෙන් මේ රටේ khනිජ වැලි සම්පත් හොරකම් කරන්න හදපු ක්‍රම දැන් අපි හදන අනිත් පැත්තට මේගොල්ලෝ හදලා තියෙන කොහමද? ඔක්කොම ලයිසන් දෙනවා. අර ඒ නැගෙනහිර පළාතේ සම්පූර්ණ මහ පොළොවට ලයිසන් දීලා තියෙන්නේ. මූදයිනේ අද කෑල්ලක් හොයන්න නෑ රටේ ජනතාවගේ දේපල ඉදන් කියලා. පගාව අරගෙන මේගොල්ලෝ ලයිසන් දුන්න ඔක්කොම. ඒ පගාව ගත්ත කට්ටිය පගාව දුන්න කට්ටිය දැන් පැටලිලා. දැන් පගාව දුන්න කට්ටිය ආයේ ඒ ක්‍රමයට වෙනවා. අර ඇමති දුන්නා අර මහා ඇමති දුන්නා. ඒක නිසා අපිට කරගන්න බැරි වුණා කියලා අපියත් හම්බෙන්නේ නෝ. ආයෝජක වෙනකොට විනිවිද භාවයක් පේන හැමෝටම පේන ක්‍රමයක් හදන්න ඕන.